පියුමි හංසමාලිගේ පුතාගේ සිද්ධිය ඉතින් ඔයාලා මේ වෙද්දි දන්නවනේ. පාරිවාසී හිටපු පියුමි හංසමාලිගේ පුතාටයි පියුමි හංසමාලිගේ චණ්ඩි යාළුවෝ සෙට් එකටයි ඊයේ ඇප හම්බුණා. ඉතින් ඇප හම්බුණත් එක්කම පියුමි හංසමාලි ඉක්මනින්ම මේ විදිහට පුතාව රැගෙන ගියා. හැබැයි පිටිපස්සෙන් ආපු චණ්ඩි යාළුවෝ සෙට් එක මාධ්‍යවේදීන් එක්කත් මේ විදිහට ප්‍රශ්නයක් ඇති කරගත්තා. චණ්ඩි අපිට සවලෙන් ගන්නද? මාධ්‍යවේදීන්ට සවලෙන් ගන්නද? ඇයි? අහනද? නෑ මොකද මාධ්‍ය කියන්නේ? ඇයි අපිට ගන්නද? මේ අහල කිව්වේ? ඇයි ඒ චණ්ඩිද? චණ්ඩිය උන්නද? අවසන් එපා ඊයේ. නෑ අවසන් නෙමෙයි. මාධ්‍යවේදීන්ට මේ අධිකරණය ගාව ඉන්න මාධ්‍යවේදීන්ට ගන්නද? හරිද? ඈ? ඒව තියාගන්නවා කියලා තමයි සවල් ගෑරේජ් වල. වලට නෙමෙයි ඉතින් මොනවාද? ඇයි අපිට ගහන්නද ඔයගොල්ලෝ? නෑ ගහන්නද? නෑ අපිට ගහන්නද? අපි ඔයගොල්ලන්ට මුකුත් කිව්වේ නෑනේ. මෙයානේ නිකන් ඇවිල්ලා නිකන් මේ. ප්‍රශ්නේ ඒක තමයි කියන්නේ. අස්ත ඇති කරන්න එපා කියලා. ඔයගොල්ලන්ට අපි මුකුත් කිව්වේ නෑ. ඔයගොල්ලෝ තමයි ගන්ඩි පාඩිය මේ මාධ්‍යවේදීන්ට. හරිද? අපි ඔයගොල්ලන්ට මුකුත් කිව්වේ නෑ. අපේ පාඩුවේ අපි රස්සාව කරන්නේ මෙතන. හරිද? හොඳයි ඉතින් කොහොම හරි මෙතන මාධ්‍යවේදීන් බලන්නෙත් මේ සවල් චණ්ඩින්ව පොඩ්ඩක් අවුස්ස ගන්න තමයි. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම පැහැදිලිව දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.